වල් එවුන් තමයි ප්‍රමුඛ. වල් හැමතිස්සෙම ප්‍රමුඛ ලක්ෂණය හොයාගන්න ලේසි. වල්දර්ශී අය සතුව තමයි ප්‍රමුඛ ලක්ෂණය තියෙන්නේ. වල් එවුන් තමයි ප්‍රමුඛ. වල්දර්ශී ජීවීන් බිහි වෙන්නේ පරිණාමයේ. පරිසරයත් එක්ක ගැටිලා උසස්ම ඥාන සහිතවයි නිර්මාණය වෙන්නේ. ඔයා දන්නවා පරිණාමයේදී ඉදිරි පරම්පරාවලට යන්නේ මොනවද? හිතකරම ලක්ෂණ. හොඳම ඥාන. එතකොට වල්දර්ශී ජීවීන් අපි හදපු අය නෙමෙයිනේ. උන් නිකාම්ම හැදෙනවා. ඔය බලන්න වල් පැල ඇටි. වඳ කරගන්න බෑනේ අපිට. ඇයි? උසස්ම ඥාන දරන නිසා. වල් සත්තු ඉන්න ඕන තරම්. මොකෝ අපි අභිජනනය කරලා දාපු වල් නුගුරු. මිනිස්සු මරාගෙන කන්න තව වැඩි වෙලා. හරි වගා හානි අරවයි මේව යන මොනරු ඉන්න තොගේ බලන්න. ඒ සත්තුව තමයි උසස්ම ඥාන තියෙන්නේ. ගෘහාශ්‍රිත අපි ගාව ඉන්න සත්තු ගාව තමයි දුර්වලම ඥාන තියෙන්නේ. ගෘහාශ්‍රිත සත්තු තියෙන මොනවද දන්නවද? විකෘති ඥාන. අපි කෘතිම විකෘති ඥාන උන්ලව්ව හදවගෙන උන් ලස්සන නිසා තියන්නේ. නැතුන් ටෙලි ජීවත් වෙන්න බෑ. ඔය ගෙවල් වල හදන හාරෙක් එළියට දාලා බලන්නකෝ. උට දුවා ගන්නවත් බෑ. මම මේක දැක්ක අවස්ථාවක් කියන මගේ යාළුවෙක් හිටියා. ඌ ලව් බර්ඩ්ස් ලා හැදුවා. මං ඉස්සරකින් ඉල්ලනවා මට කුරුල්ලේ දීපන්. ඌ දෙන්නේ හරිද? හෙන ලොකු කූඩුවක් තියෙනවා. උන්ගේ කූඩුව අස්සට දොර ඇරගෙන අපිට යන්නත් පුළුවන්. හෙන්න සයිස් කූඩුවක් හරිද? ඒක අස ජනපදයක් මිනෝ ලව් බර්ඩ්ස් ලා. එක කාලෙක ලව් බර්ඩ්ස් ලට ලෙඩක් හැදුණා. දැන් මම පුරුද්දට එහෙ යනවනේ. ගිහින් කොටුව දිහා බලන් ඉඳි හැමදාම කොටුවේ 7ක් 8ක් මැරිලා. මං කිව්වා ඇයි බං මේ මැරි මුන්ට මොකක් හරි ලෙඩක් හැදිලා මං මේ මැරෙනවා කිව්වා. ඉතින් මං කෝ ඉතින් බල ඉන්න නැතුව බෙහෙත් ගෙනත් දීපන්කෝ කියලා. ඊට පස්සේ මගෙන් අහනවා කොහෙන්ද මං මුන්ට බෙහෙත් ගෙනත් දෙන්නේ? මුංග කොහොමද එක්කගෙන යන්නේ බෙහෙත් ගන්න? මෙච්චර මේ කොටුව මං කෝ යකෝ උඹ එකයි යන්න එපා. පශු වෛද්‍ය කෙනෙකුට කියලා ඇවිල්ලා බලන්න කියලා. පශු වෛද්‍ය විසිට් කරන ලොකු ගාණක් ගන්නවනේ. ඉතින් තාත්තා කිව්වා ඔන්න ඕනේ මැරිලා ගියද කියලා. හරිද? ඊට මං කෝ අනේ පව්. දැන් ලෙඩේ උංග මං අරන් ගියත් මැරෙනවනේ. දැන් දෙන්න යනවා. හරිද? මං කෝ නෑ දැන් එපා. හරි. මං අරන් ගියද ඒතර ඒ පව්කාරකමට මටත් කොටස් කරුවෙක් වෙන්න වෙනවා. ඊට පස්සේ මම ඌට යෝජනා කරා කූඩුව අරිමු. උන්ට යන්න. එතකොට අඩුම ගානේ නිරෝගී එක හරි බේරෙයිනේ. කූඩුව ඇරලා උන්ට යන්න දුන්නා. දැන් අපි සතුටින් හිටියා මුන් ගිහිල්ලා හොඳට ජීවත් වෙයි කියලා. උන්ට පියාඹ ගන්න බෑ. උන් අඳුන් කුඳුන් වෙලා වගේ. අර චූටි ඒරියා එකේ පියාඹන්න පුළුවන් වුණාට මේ සතාට මේ අවකාශයේ පියාඹන්න බෑ. අනේ අපි ඊට වඩා ලොකු පවක් කරගත්තේ. කූඩු ඇරපු වෙලාව විතර සමහර උන්ට පියාඹන්න බැරුව බිමට වැටුණු ගම් පූසෙක් ඇවිලා අල්ලගෙන දුවනවා. බල්ලෝ අල්ලනවා. අපි දැක්ක ආගියත් ඒ හරිද මුන් ගිහින් පොල් ගස් වල හැප්පිලා ඩොග් ගාලා වැටුණා. පියාඹ ගන්න බෑ. කීපදෙනේ පියාඹගෙන ගිහිල්ලා පොල් අතු වල රැඳිලා හිටියා. කාක්කෝ ඇවිල්ලා කොටලා මැරුවා. මේ සත්තුන්ට ස්වභාවික පරිසරයේ ජීවත් වෙන්න බෑ. ඇයි දන්නවද? වල්දර්ශී ජීවීන් සතු උසස්ම ඥාන මේ කෘතිමය උන් ගාව නැහැ. උන්ගේ දුර්වල ඥාන තියෙන නිසා තමයි උන් අපි ලස්සන තියාගෙන ඉන්නේ. උන්ට එළිය ජීවත් වෙන්න බෑ. ඔය ගෙවල් වල හදනවා දිනවනේ ලස්සන බූල් තියෙන බල්ලෝ සිත්සු හරි මොකදමත් තිනවනේ. දැන් ඔයා හිතන්න ඔය බල්ලෙක්ව නිකන් එළියට ඇරිය කියලා. මූ අර බූලුත් පෙරාගෙන කුණු ගාගෙන නාවර ගාගෙන හරිද? ඌට පණුව ගහලා මැරෙන්නේ. ඌගේ මේ ඇතුළට වතුර ගිහිල්ලා ඒ වතුර එළියට යා ගන්න විදිහක් නැතුව මෙහෙම තැම්බි හර රෝමාස්සේ තිබිලා ඊට පස්සේ පණුව ඇවිල්ලා පණුව ගහලා මැරින්නේ. ඌට පරිසරේ ජීවත් වෙන්න බෑ. එහෙනම් තේරුම් ගන්න වල්දර්ශී ජීවීන් සතු තමයි මොනවද උසස්ම ඥාන තියෙන්නේ.